එක්සෙල් වල තාර්කික සමීකරණ ලියන ආකාරය, ඒ කියන්නේ logical functions. එතකොට logical function එකක් අපිට අවශ්‍ය වෙන්නේ කිසියම් condition එකක් ටෙස්ට් කරන්න ඕන වෙලාවක. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මාක්ස් වගේ තැනකදී average mark එක මාක් ෂීට් එක average mark එක 75ට වඩා වැඩි නම් එහෙම නැත්නම් 50ට වඩා වැඩි නම් pass කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. 50ට වඩා අඩු නම් fail කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. එතන කන්ඩිෂන් එකක් තියෙනවා. අපිට චෙක් කරන්න තැනක් තියෙනවා. ඒ ඇවරේජ් මාර්ක් එක 50ට වඩා වැඩිද? එහෙම නැත්නම් 50ට වඩා අඩුද? මේක චෙක් කරන්න ඕනේ. ඒකට අපි කියනවා කන්ඩිෂන් කියලා. එතකොට මේ logical functions භාවිතා කරන්නේ මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක් Excel හරහා ලබා දෙන්න අවශ්‍ය වෙනකොට. අපි බලමු කොහොමද මේක භාවිතා කරන්න කියලා. logical function එකක් භාවිතා කරන්න Excel වල භාවිතා කරනවා if කියන function එක. if කියන function එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි equation එක පටන් ගන්නෙ අනිත් ඒ වගේම equal symbol එකෙන් පටන්ගෙන ඒ එක්කම යොදන්න if කියන වචනය. ඊළඟට if එකත් එක්කම වරහණක් විවෘත කරන්න ඕපන් කරන්න ඔය ආකාරයට ඊළඟට දෙන්න ඕනේ. දැන් මේකේ තියෙනවා පැරාමීටර්ස් තුනක් අපි දෙනවා. පළවෙනි පැරාමීටර් එක තමයි කන්ඩිෂන් එක. දැන් පැරාමීටර්ස් තුන දෙන්නේ ඔය වගේ වරහණ ඇතුලේ දෙන්නේ. හරි, අපි එක P1 P2 P3 කියලා කිව්වොත් ඔතන P1 වෙන්නේ P1 කියලා කියන්නේ කන්ඩිෂන් එක. P1 කියලා කියන්නේ කන්ඩිෂන් එක. ඊළඟට P2 කියලා කියන්නේ පළවෙනි කන්ඩිෂන් එක. කන්ඩිෂන් එක සත්‍ය වුණොත් මොකද වෙන්නේ? P2 වලින් කියවෙන්නේ කන්ඩිෂන් එක if condition true. කන්ඩිෂන් එක true වුණොත් මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? ඒක තමයි P2 වලින් කියවෙන්නේ. P3 වලින් කියවෙන්නේ අපි කියනවා condition එක false වුණොත්. if condition false. condition එක false වුණොත් මොකද වෙන්නේ කියන එක P3 වලින් සඳහන් කරන්න ඕනේ. දැන් නැවත කිව්වොත් P1 වලින් අපි කියන්නේ condition එක, P2 වලින් කියන්නේ condition එක සත්‍ය වුණොත් එහෙම නැත්නම් true වුණොත් මොනවද වෙන්නේ? මොකද්ද වෙන්න ඕනේ කියන එක තමයි P2 වල සඳහන් කරන්නේ. P3 වලින් සඳහන් කරන්නේ condition එක false වුණොත්, අසත්‍ය වුණොත් මොනවද වෙන්න ඕනේ? මේ ආකාරයට අපිට if condition එක යොදන්න පුළුවන්. අපි උදාහරණයක් කරලා බලමු. අපි හිතමු මාක් ෂීට් එක average කියන එක 50ට වඩා වැඩි වුණොත් pass කියලා ලියවෙන්න ඕනේ. 50ට වඩා අඩු වුණොත් fail කියලා ලියවෙන්න ඕනේ. අපි යමු Excel sheet එකට. මේක තියෙන්නේ mark sheet එකක් මෙතන තියෙන්නේ. මේකේ තියෙනවා average column එකක් තියෙනවා. ඒක ඉදිරියෙන් grade කියලා column එකක් තියෙනවා. මෙතනට තමයි අපි දාගන්න ඕනේ passed failed කියන එක. ඒ නිසා mouse pointer එක cell pointer එක ගේන්න මේ grade column එකේ පළවෙනි තැන, ඒ කියන්නේ I5 කියන cell අංකයට එතනට ගෙනල්ලා එතනට ඇවිල්ලා click කරන්න. එතකොට cell point එක එතනට එනවා. දැන් formula bar එකේ සමීකරණය ලියන්න පටන් ගන්න පුළුවන්. පටන් ගන්නේ සමාන කිරීමේ ලකුණ යොදන්න. ඊළඟට if කියන word එක යොදන්න. දැන් if එකත් එක්ක එතන යොදන්න වරහණක් විවෘත කරන්න. බලන්න ඒ විවෘත කරපු ගමන් මේ Excel වලත් අර parameters තුන ගැන අදහසක් දෙනවා. මේ පළවෙනි parameter එක තමයි මේ logical test කියලා තියෙන්නේ. value if true, value if false. හරි, ඒ විදිහට මේ parameter තුන සඳහන් විය යුතු ආකාරය එතන Excel වල ඒ formula bar එකේ පෙන්නනවා. අපි බලමු මෙතන logical test එක දෙන්න. logical test එක තමයි
average එක greater than 50 වෙන්න ඕනේ. එහෙනම් මේ mark sheet එකේ average තියෙන්නේ මේ H column එකේ ඒකේ පළවෙනි cell එකේ කියන්නේ H5 තියෙන value එක. එතන ඒ value එකේ cell අංකය තමයි formula එකට ගන්න. එහෙනම් H5 ඒක greater than or equal. එතන තියෙන අගය විශාල හෝ සමාන වෙන්න ඕනේ 50ට වඩා. ඔන්න ඔය විදිහටයි අපි සමීකරණයේ condition එක දෙන්නේ. මෙතන මේ පැහැදිලිව පේනවා මගේ මේ mouse එක ගෙනියන area එක H5 මේ H5 කියන්නේ අර average එක තියෙන කොටුවේ අංකය. H5 greater than or equal 50. වෙන්න ඕන. ඔක තමයි condition එක. ඊට පස්සේ කමාවක් යොදන්න. කමාවක් යොදලා තමයි දෙවෙනි පැරාමීටර් එක අපි යොදන්නේ. දෙවෙනි පැරාමීටර් එකෙන් කියවෙන්නේ මේ H5 තියෙන අගය 50ට වඩා වැඩි වුණොත් මොකද වෙන්න ඕනේ? එහෙනම් pass කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් ඒ value එක text එකක්. ඒ නිසා double quotes ඇතුලේ තමයි අපි ලියන්නේ. double quote එකක් open කරන්න. ඒක ඇතුලේ යොදන්න අපිට පෙන්වන්න ඕන value එක. pass. ඊළඟ double quote එක එතන වහන්න. ඊට පස්සේ තුන්වෙනි පැරාමීටර් එක තමයි අර logical test එක false වුණොත් මොකද වෙන්නේ? එහෙනම් කමාවක් දාලා නැවත double quote දාන්න. මොකද value එකක් අපි ලියන්නේ double quotes ඇතුලේ. ඒ නිසා එතන false වුණොත් අපිට display කරන්න ඕනේ fail කියලා. එහෙනම් fail කියන වචනය double quotes ඇතුලේ යොදන්න ඕනේ. දැන් ඒ parameters තුන අපි නිවැරදිව දීලා ඉවරයි. ඒ නිසා වරහන් වහලා enter key එක press කරන්න. දැන් බලන්න මෙතන තියෙන අගය 50ට වඩා අඩුයි. ඒ නිසා fail කියලා එනවා. අපිට පුළුවන් මේක ඊළඟ cells වලට copy කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි ලියපු සමීකරණේ හරි වැරදි මොනවද කියලා. දැන් බලන්න 50ට වැඩි හැමතැනම තියෙන්නේ pass කියලා. 50ට අඩු තැන් වල තියෙන්නේ fail කියලා.